ඉතින් අපි ආවා අද අපේ ඉඩම බල හයි යාළුවනේ. ඉතින් අද යන්ද මගෙත් එක පොඩි රවුමක් දාන්න. එන්නකො ඉතින් මම මේ ඉස්සලාම කරන්නේ ඇඳුමක් ඇඳගත්තා. යන ගමනට ඉතින් ඔයාලා දැනටමත් පොඩ්ඩක් විතර දන්නවා ඇති කොහෙද යන්නේ කියලා. ඉතින් කොහොම හරි මම මේ විදිහට ලෑස්ති වෙලා මගේ මූණේ ඉතින් මං ආස කරන ලිප්ස්ටික් මස්කාරා අයිලයිනර් ඉතින් ඒ දේවල් තමයි මේ පොඩ්ඩක් ගාගෙන ලෑස්ති වෙන්නේ. ඉතින් මේ නම් මස්කාරා ගානවා. ඉතින් මම මාවට මාසයි පොඩි ගමන ලොකු වුණත් පොඩි වුණත් යන තැන මට ආස විදිහට මම මාව දකින්න ආස විදිහට ලස්සනට ලෑස්තිලා යන්න. ඇත්තට මෙතන ලොකු දේවල් නම් කරන්න නැහැ ඉතින්. ඒ වුණාට ඒ පොඩි දේ වුණත් මගේ පෙනුම චුට්ටක් විතර වෙනස් කරනවනේ. ඉතින් ඒකට මං හරි ආසයි. ඒ නිසා මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉතින් මස්කාරා ටිකක් දාලා ලිප්ස්ටික් ටිකක් දාලා ඒකෙම බ්ලෂර් විදිහට පොඩ්ඩක් දාගෙන එතකොට මට ඉතින් පොඩ්ඩක් හොඳයි. ඉතින් කොහොම හරි මම ඉතින් මේ ලෑස්ති වෙන්නේ. මම ඉතින් මේ අද ගමන යන්නේ තනියම නන් නෙවෙයි හස්බන්ඩ් එක්ක. ඉතින් එයාව ඉතින් මේ වෙලාවේ ලෑස්ති නම් වෙන්නේ නැහැ. ඔතන ඇඳට වෙලා ඉතින් එයා ෆෝන් එක ඔබ තමයි ඉන්නේ. මොකද මම ලෑස්ති වෙනකන් එයා නම් කවදාකවත් ලෑස්ති වෙන්නේ නැහැ යාළුවනේ. අපේ ගෙදර නම් තත්ත්වය ඒකයි. මොකද මම ලෑස්ති වෙන්න වෙලා යනවලු. එයා ලෑස්ති වෙලා ගොඩක් කලා ඉන්න වෙනවලු. මම ලෑස්ති වෙලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙනවනේ. ඔන්න ඔය වගේ කතා ගොඩයි. ඉතින් ඒ දේවල් දන්න නිසාම මම මගේ වෙලාව අරන් ඉතින් හිමින් සැරේ ලෑස්ති වෙනවා. ඔන්න මගේ ලෑස්ති වෙලා අවසාන හරිය වගේ වෙනකොට එයා ඉක්මනටම නැගිටලා ලෑස්ති වෙනවා. ඒ කියන්නේ ඇඳුමක් දාගන්නවා. මේ වොෂ් එකක් දාන්නත් වැඩි වෙලාවක් යන්නෙත් නැහැ ගමන යන්න කලින්. ඉතින් ඒ තමයි එයා වෙන ලෑස්ති වෙන විදිහ. ඉතින් මං නම් කොහොම හරි ටිකක් කළා යන නිසා මං ඉතින් කලින්ම හිමින් ලෑස්ති වෙන ගන්නවා. ඉතින් දැන් ලෑස්තිලා ඔක්කොම කළා මං නම් එළියට බැස්සා. ඊළඟට අපිට ඉඩමට යන්න තමයි තියෙන්නේ. ඔන්න ඔයාලට මට කියවුණා කොහෙද යන්නේ කියලා. අපි යනවා අපේ ඉඩම බලන්න යාළුවනේ. ඉතින් අපි දැනට ඉන්නේ අපේ ගෙදරක නෙවෙයි රෙන්ට් එකට තමයි ඉන්නේ. ඉතින් අපි අපේම කියලා ඉඩමක් ගත්තා. ඒ ඉඩම බලන්න තමයි අපි මේ ආවේ. බලමුකෝ ඉතින්. අපේ ඉඩමේ වැඩ ටික පටන් ගන්නවා 27 වෙනිදාට. ඉතින් 27 නැකතට අපි මුල්ගල තියනවා. ඒ වැඩේට කලින් අපි ඉතින් අපේ ඉඩම ටිකක් බලලා ඔන්න හරිය තමයි තියෙන්නේ. ඉතින් ඉඩම බලලා අපි දෙන්න අද කොන්ත්‍රාක්ට් දෙන බාස් අංකල් හම්බෙන්න තමයි ඇත්තටම අද ආවේ අපි දෙන්න. ඉතින් ඊට කලින් අපිට හිතුණා ඉඩම අවසාන විදිහට තියෙන්නේ කොහොමද කියලා බලා ගන්න ඕනේ නිසායි අපි ආවේ. ඉතින් දැන් ඉඩම කොහොම හරි බැලුවා. ඉතින් ඒත් එක්කම බාස් අංකල් අපිට කෝල් කරා. එයා ඉන්නවා අපිට එන්න ඉක්මනට කියලා. ඉතින් අපි දෙන්න දැන් ඉක්මනට යන්න හදන්නේ බාස් අංකල් ළඟට. ඉතින් යාළුවනේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ලස්සන වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්න. ඉතින් යාළුවනේ ඔන්න අපි ගෙදර ආවා. ඉතින් ඉඩම තිබ්බ ඒ වැඩ ටික ඉවර කරලා දාලා බාස් මාමවත් අපි හම්බ වුණා. එයාවත් හම්බ වෙලා වැඩ ටික සාකච්ඡා කරගෙන ඉවර වෙලා අපි දෙන්න ගෙදර ආවා. ඉතින් ඇත්තටම අද දවසම අවුවේ ඉඳලා ඇවිදලා මහන්සිලා ආපු නිසා හිතට වගේම මේ ඇඟටත් හරි මහන්සියක් ඉතින්. ඒ වගේම ලොකු නිදහසක් වගේ ඕන වුණා. ඉතින් ඒ හින්දාම මං හිතුවා අපේ මහන්සිය නිවෙන්නත් එක්ක රස නැවුම් දොඩම් එකක් හදාගන්න. ඉතින් මේ දොඩම් ගෙඩි නම් අපිට හම්බ වුණේ මගේ හස්බන්ඩ්ලගේ මහගෙදරින්. යාළගේ ගෙදර ලොකු දොඩම් ගහක් තියෙනවා. ඉතින් ඒකෙන් හොඳට පැහිච්ච දොඩම් ගෙඩි ටිකක් අරගෙන ආවා. ඉතින් ඒව තමයි මම මේ දැන් හදාගන්න හදන්නේ. ඉතින් මේ වගේ දේවල් කිසිම කාරකයක් නැතුව ස්වභාවික දොඩම් වලින් හදන මේ වගේ බීම් එකක් මේ වගේ වෙලාවක ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඒ නිසාම තමයි මම ඒක හරිම රසට හදාගත්තේ. ඉතින් යාළුවනේ ජීවිතේ අපි හැමෝටම එක හීන තියෙනවනේ. තමන්ගෙම කියලා නිදහස් තැනක ලස්සන පරිසරයක පුංචි නවාතැනක් හදාගන්න එක ඉතින් අපේ ලොකු හීනයක් වුණා. මැරි කරපු දවසේ ඉඳලම. ඉතින් අද අපි මේ ආපු ඉඩම ඇත්තටම
හරිම නිදහස්. වටපිටාවත් මාරම ලස්සනයි. ඉතින් අපි දෙන්න මේ දවස්වල හැමදේම සැලසුම් කරන්නේ හරි කල්පනාවෙන්. මොකද කියනවා නම් මේ වගේ දෙයක් කරනකොට අපේ තියෙන වටපිටාව, පාරවල්, වතුර, කරන්ට් එක, ඉතින් මේ වගේ මූලික දේවල් ගැන අපි මේ පැත්ත වගේම ගොඩාක්ම හොඳින් හොයලා බලන්න ඕනේ. මගේ හස්බන්ඩ් තමයි ඉතින් ඒ හැමදේම හොයලා බලලා කරන්නේ. ඉතින් ඒ පැත්තේ නම් මට ලොකු වැඩක් නැහැ. එයා හැමදේම ඒ දේවල් කරන නිසා හරිම පහසුයි ඉතින්. මට යාළුවනේ ඔයාලට දෙයක් කියන්න ඕනේ. ඉතින් අපි දෙන්න එකතු වෙලා ගත කරපු මේ ලස්සන අද දවස ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබිච්ච එක ගැන මට ඇත්තටම මාරම සතුටුයි. මගේ ජීවිතේ පොඩි දේවල් ඇතුලේ මම ලොකු සතුටක් ලබනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් යෝජනා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ මේ ගමනට ඔයාලගේ ආදරය ආශිර්වාදෙත් ගොඩාක් ලැබෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝස් ඔයාලට මම අර කලින් කිව්වා වගේ ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. වගේම මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ channel එකත් එක්ක මේ වෙනකොට එකතු වෙලා ඉන්නවට. මාව subscribe කරලා එකතු වුණාට ගොඩක් ස්තුතියි. වගේම මාරම ආදරෙයි ඔයාලට. ඉතින් මේ විදිහට මගේ වීඩියෝස් බලනවටත් ගොඩාක් ස්තුතියි. ඉතින් යාළුවනේ මට ඕක තමයි ගොඩක්ම කියන්න ඕන වෙලා තිබුණේ. එහෙනම් ආයෙම ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනකම් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරනවා. ආදරෙයි ඔයාලා හැමෝටම.